දෙනාටම තෙරුවන් සරණයි දරුවනේ. මම මෙවර 2025 O level නැත්නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් දෙසා යම්කිසි බුද්ධ ධර්මයේ පාඩමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පාඩම කියලා කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් ආශ්‍රයෙන් ප්‍රශ්නයකට ලියන ආකාරය ගොඩනගා ගැනීමට අවශ්‍ය කරුණු ටිකක් කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම කියනවා නම් අපේ ලංකාවේ සිසාරා ඉන්න දරුවන්ට මේ වෙලාවේ මේ අවස්ථාව විශාල ඛේදවාචයකට මුහුණ පාලා ඒ වගේම ආපදා අවස්ථාවන්ට මුහුණ පාලා සිටමින් විවිධ ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ පාමින් සිටින දරුවෝ ඉන්නවා. එහෙම නැති දරුවෝත් ඉන්නවා. මම ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙනවා එවැනි ආපදාවන් තත්ත්වයටපත් වෙච්ච දරුවන්ට මේ පිහිටක් වෙයි. ඒ වගේම අනිත් දරුවන්ටත් මේ පිහිටක් කරගන්න ඇතයි මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මට හිතුණා ඔබ හැම කෙනාම මොකද පාසල් කාලයේදී කාලයක් ගත වෙලා තියෙනවා. ඔබට පාසල් කාලය දීර්ඝ වෙන නිසා ඔබට අධ්‍යයන කටයුතු වල තියෙන ඒ ආශාව ඒ වගේම කෙනෙක් සමහර විට කෙනෙකුට නැති වෙලා යන්න පුළුවන්. කෙනෙකුන් භාගයට සූදානම් වෙන්න පුළුවන්. කෙනෙකුට එල් මරණ ගතියක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකට යම්කිසි උද්‍යෝගයක් ලබා දීම වෙනුවෙන් මම මේ කරන වැඩපිළිවෙල ඔබට සාර්ථක වෙයි කියලා මම හිතනවා. ඔබට ඒක සාර්ථක කරගෙන ඔබ ඒ සාර්ථක කරගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම මේ අවස්ථාවේ සමහර අයට යම් මාතෘකා පිළිබඳව යම් අවබෝධයන් අඩුයි. ඒ කියන්නේ සමහර වෙලාවට චතුරාර්ය සත්‍ය, සමහරලාට පටිච්චසමුප්පාද ධර්මයේ, සමහරලාට ත්‍රිලක්ෂණය මේ ආදී බුදුදහමේ මූලික කරුණු කාරණා පිළිබඳව ඒ වගේ කොහොමද ප්‍රායෝගික ජීවිතයට ගන්නෙ, ශිෂ්‍ය ජීවිතයට කොහොමද ගන්නෙ, සමාජ ජීවිතයට කොහොමද යොමු කරන්නේ කියන පිළිබඳව සමහර අයට ප්‍රායෝගිකව ලියන්න අමාරු ගතියක් තියෙන්න පුළුවන්. ඒ නිසා මම මේ අවස්ථාවේදී සරල ලෙස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ලියන්නේ කියලා. හැම ළමයෙකුටම ලියන්න ඕන ආකාරය මම හැකි ආකාරයෙන් ඔබට තේරුම් කර දෙන්න මම බලාපොරොත්තු වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්නේ ලියවිය යුතුයි. අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්නේ ලියවිය යුතුයි. ඒක තියෙනවා ප්‍රශ්න 10ක්. එකකට ලකුණු 10ක් බැගින් ලකුණු 20ක් ඒකට යොමු වෙනවා. ඒ වගේම ඔබට තවත් ප්‍රශ්න 4ක් තෝරාගෙන සියලුම ප්‍රශ්න 5ක් ලියවෙන්න ඕනේ. ඒ දෙවෙනි පේපර් එකට ලකුණු 60ක් ගන්න ඕනේ. එhmenan පළවෙනි ප්‍රශ්න ලකුණු 20යි. ඊගාට ඔබ ලියන හැම ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් 40ක් ලබාගෙන අර 20ත් එකතු වුණාම ලකුණු 60ක් දෙවෙනි පේපර් එකට ඔබ ලබා ගන්න ඕනේ. දැන් අපි පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තාම දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තාම පළවෙනි ප්‍රශ්නේ ලකුණු මෙන්න මේ විදිහට 10ක් හම්බ වෙනවා අපිට. මේ විදිහට අපිට ආදී වශයෙන් මෙන්න මේ විදිහට 10ක් අපිට හම්බ වෙනවා. මේ එකකට ලකුණු 2 ගානේ කෙටි පිළිතුරු ඔබට තියන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි ඊට පස්සේ ඔබට ඊගා ප්‍රශ්න තෝරා ගැනීමේදී ඔබ දන්නවා අපි ඊගා ප්‍රශ්න තෝරා ගැනීමේදී අපි උදාහරණයක් අතෙන් දෙවෙනි ප්‍රශ්නය ගමු. දෙවෙනි ප්‍රශ්නේ ගත්තාම 1 2 3 ආදී වශයෙන් මෙන්න මේ එක කොටසට ලකුණු 2ක් හම් වෙනවා. මේ දෙක කොටසට ලකුණු 3ක් හම් වෙනවා. මේ තුන කොටසට ලකුණු 5ක් හම් වෙනවා. ලකුණු 10ක් හම් වෙනවා. එහෙම තමයි ප්‍රශ්න පත්‍රයේ තියෙන. මේ විදිහට අපි ප්‍රශ්න පත්‍රය හඳුනා ගන්න වෙනවා. හරි. මම දැන් ඔයාලට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා චතුරාර්ය සත්‍ය තුලින් මතුවෙන අවසාන සත්‍ය වෙන දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය
ඒ මාර්ගාංග එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ යම්කිසි සාකච්ඡාවක යෙදෙන්න. දැන් ඒකට මම ප්‍රශ්නයක් ගොඩනගන්නම් මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ගොඩනගන්නම්. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් ගොඩනගුවොත් මම ලියනවා මෙන්න මෙහෙම. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. අෂ්ටාංගික ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. අකුරු පිළිබඳ සැලකිලිමත් වෙන්න එපා. ඔයාලා හොඳට බලා ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ කෙටි හැඳින්වීමක් කොට එය ශිෂ්‍ය ජීවිතයට බලපාන අයුරු විස්තර කරන්න. දැන් මෙන්න මෙහෙම ඔයාලට එන්න පුළුවන්. මේක ලකුණු 5 ප්‍රශ්නයක්. මේක ලකුණු 5 ප්‍රශ්නයක්. දැන් ආය මම කිව්වොත් එහෙම කෙනෙකුට ලියා ගන්න පුළුවන් වොන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ කෙටි හැඳින්වීමක් කොට එය ශිෂ්‍ය ජීවිතයට බලපාන අයුරු විස්තර කරන්න. ආය නැවත කියන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ කෙටි හැඳින්වීමක් කොට ඒ ශිෂ්‍ය ජීවිතයට බලපාන අයුරු විස්තර කරන්න. දැන් මෙහිදී පුතේ අපි මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මොකද්ද කියන පිළිබඳව හඳුනා ගන්න ඕනේ. කෙනෙක් එකපාරටම කියන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියපුවම අර 8 කියන එක අනුව සමහර විට අපිට අෂ්ටලෝක ධර්ම කියලා සමහර කෙනෙක් මේක නිර්වචනය. ඒක වැරදි. අෂ්ටලෝක ධර්ම ඒ වගේ එහෙම සමහර ළමයි ඒක පටල ගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය, අරි අටංග මඟ. මෙන්න මේ විදිහට ඒක අපි හඳුනා ගන්න ඕනේ. දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියපුවාම ප්‍රධාන වශයෙන් මේක කොටස් 8කට බෙදෙනවා. ඔයාලා අහලා ඇති ත්‍රිශික්ෂාව. කෙනෙකුට ත්‍රිශික්ෂාව කියපුවාම ඒක සීල අද දෙක සමාධි තුන සීල සමාධි තුන ප්‍රඥා මෙන්න මෙහෙම අපිට ත්‍රිශික්ෂාව යටතේ බෙදන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ත්‍රිශික්ෂාව යටතේ බෙදන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊට ප්‍රශ්නෙට අපි ඉස්සරලා කරුණු හොයනකොට අපි ඉස්සරලා මේක හඳුනා ගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙටියෙන් හඳුන්නා ඒ ශිෂ්‍ය ජීවිතයට බලපාන ආකාරය කොහොමද අපිට ඒක දක්වන්නේ කියන පිළිබඳව අපි සොයා බලන්න ඕනේ. ඉස්සරලා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව කෙටියෙන් හඳුනා ගන්න ඕනේ. ඒකයි මේ දැන් අපි මේ සිද්ධ කරන්නේ. එතකොට සීල සමාධි ප්‍රඥා යටතේ අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිශික්ෂාව ඔස්සේ බෙදන්න පුළුවන්. දැන් අපි සීලය ගත්තොත් එහෙම දැන් මෙන්න මේ සීල ගත්තාම මේක අපිට කොටස් 3කට මෙන්න මෙහෙම බෙදන්න පුළුවන්. කොටස් 3කට 1 2 3 ආදී ලෙස කොටස් 3කට අපිට බෙදන්න පුළුවන්. ඒක අපිට කියන්න පුළුවන් සීලයට සම්මා අපි දැන් මෙහෙම ගත්තොත් එහෙම සම්මා අපි ගන්න වාචා සම්මා වාචා අද දෙකට සම්මා කම්මන්ත
මෙන්න මෙහෙම අපිට ගන්න පුළුවන් සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත. ඊටට ගන්න පුළුවන් සම්මා ආජීව. සම්මා ආජීව. කියලා මෙන්න මෙහෙම ගන්න පුළුවන්. බලන්න. සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා අපිට එහෙම ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ සමාධි කොටසත් කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. ඒක අපි 4 5 6 කියලා දා ගන්නවා මෙන්න මෙහෙම. ඒක අපි සම්මා වායාම, සම්මා වායාම, සම්මා වායාම. අනිත් එක සම්මා සති. අනිත් එක සම්මා සමාධි. සම්මා සමාධි. එන්න මේව අපේ වෙන් කරගන්න පුළුවන්. ඊගාට තව දෙකක් තියෙනවා අපිට. අපේ ප්‍රඥාව යටතේ දෙකක් තියෙනවා. ඒක 7 8 කියලා දැම්මේ නේ. ඊට පස්සේ 7 සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි. සම්මා සංකප්ප. සම්මා සංකප්ප. දැන් ඔන්න ආරෂ්ඨාංගික මාර්ගයේ අපි බෙදාගත්තා. දැන් මේක චුට්ටක් අපි හඳුනා ගන්න ඕන. චුට්ටක් අපි මේක හඳුනා ගන්න ඕන අපි. දැන් කොහොමද මේක හඳුනාගන්නේ? දැන් අපි ගත්තොත් දැන් පුතාලා මේක ලියාගන්න සීලයට කොටස් 3යි, සමාධියට කොටස් 3යි, ප්‍රඥාට කොටස් 2යි. සීලය තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සමාධියට තමයි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ප්‍රඥාවට තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. හරි. දැන් එහෙනම් මම මේක මකනවා. මේක මකනවා. හරි. මෙන්න මෙහෙම. දැන් එහෙනම් මම ආරෂ්ඨාංගික මාර්ගය හඳුනාගද්දී පළමුවෙන්ම අපි ආරෂ්ඨාංගික මාර්ගය හඳුනා ගන්නකොට අපි සීලේ කොටස් ටික හඳුනා ගන්නවා. දැන් අපි සීලේ කොටස් ටික මෙන්න මෙහෙම හඳුනා ගන්නවා. සීලේ දැන් අපි කොටස් කීයක් තියෙනවද සීලේ කොටස්? ඔක්කොම 3ක් තියෙනවා. පළවෙනි එක තමයි එහෙනම් සම්මා වාචා, සම්මා කම්මන්ත, තුන සම්මා ආජීව. සම්මා ආජීව. දැන් බලන්න. දැන් මේ වාචා ගත්තාම පුතේනේ බලන්න. මේක කොටස් 4කට අපිට බෙදන්න පුළුවන්. වාචා ගත්තා වචනෙන් යහපත් වචන. යහපත් වචන සීලයට යහපත් වචන නැති වෙන්නේ. වචනේ අපිට වැදගත් වෙන්නේ. ඒ වචනේ වැදගත් වෙනවා. දැන් මෙතන මේ කොටස් 4ක් තියෙනවා. ඔයාලා දන්නවා පුතේ. මේ කොටස් 4ක් තියෙනවා. එක තමයි මොකද්ද? බොරු කීමෙන් වැළකීම. බොරු කීමෙන් මම මේ පිටියෙන් දාන්න. බොරු කීමෙන් වැළකීම. දෙක කේලම් කීමෙන් වැළකීම. කේලම් කීමෙන් වැළකීම මම පිටියෙන් ලියන්නේ. ඊට පස්සේ අපි ලියනවා පෞරුෂ වචන කීමෙන් වැළකීම. පෞරුෂ වචන කීමෙන් වැළකීම. අපි ඊළඟට ලියනවා සම්ප්‍රප්පලාප. එහෙම නැත්නම් හිස් වචන කීමෙන් වැළකීම. හිස් වචන කීමෙන් වැළකීම. මෙන්න මේ විදිහට අපි 4කට යොදා ගන්න පුළුවන්. වචනයෙන් කරන යහපත් වචන 4. මොනවාද? බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම. දැන් බලන්න නේද මේ කම්මන්තේ ගත්තා. කම්මන්තේ 3ක් සිද්ධ වෙලා අපිට. ඒක අපි 5 6 7 කියලා දාගන්නවා මෙන්න මෙහෙම. කම්මන්තේ 3ක් සිද්ධ වෙලා මොකද්ද? අපි ලියනවා මෙන්න මෙහෙම. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. ප්‍රාණඝාතයෙන්. නම් එහෙම දාලා ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. සත්තු මරණයෙන් වැළකෙනවා. ඊට පස්සේ
හොරකම් කිරීමෙන් වැළකෙනවා. සොරකම් කියන තදත්තාදානේ වැළකෙනවා. සොරකම් කිරීම වැළකෙනවා. 7 කාම මිත්‍යාචාරයෙන් වැළකෙනවා. කාම මිත්‍යාචාරයෙන් වැළකෙනවා. දැන් පුතාට තේරෙන්නේ නැතිනේ. ඔව්. දැන් මෙතන 7ක් තියෙනවා. දැන් ආජීව ගත්තා. දැන් මේ බලන්න ආජීව ගත්තා. එතනදී අපිට ආජීව ගත්තා පුතේ යහපත් ජීවිතයක් ගත කරන ආකාරය. ඒ කියන්නේ අපිට 11 වසරේ පොතේ තියෙන රැකියා ගන්නවා. කුසි කර්මාන්තය යෙදෙන රාජ්‍ය පාලනයේ යෙදෙන විට, වෙළඳාමේ යෙදෙන විට, ඒ වගේ අවස්ථාවල ඒක වෙනත් රැකියාවල රාජ්‍ය සේවයේ ඉතින් ඒ වගේ අවස්ථා තමයි යහපත් ජීවන තත්ත්වයක් ගොඩනගා ගැනීම සඳහා අපි කරන දේවල්. එතකොට ඒව කරද්දී අපි දැන් උගන්වන එක රාජ්‍ය සේවයක් නැත්නම් රාජ්‍ය සේවයක් කියනවා. දැන් අපි රාජ්‍ය පාසල් ගුරුවරුනේ. ඒ වගේම දැන් අපි ළමයි ලියන ආකාරය දන්නා. දැන් අපි පේපර් මාකින් ඕලවල් උසස් පෙළ යනවා. එතකොට අපිට පේනවා ළමයි ලියන ආකාරය දිහා බලනකොට විවිධ අඩුපාඩු එතෙන් පේනවා. ඒ නිසා තමයි මේවා අපි හරියට මේ කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපිට දැන් ආජීව ගත්තාම අර යහපත් ජීවන තත්ත්වය. දැන් අපි ගත්තොත් දැන් රාජ්‍ය සේවයේ යහපත් ජීවන වෘත්තියක්. යහපත්ල ජීවත් වෙන්න පුළුවන් වෘත්තියනේ. ඒක හොඳ පින් පැත්තෙන් කරන වැඩකුත් ඒ වගේම ඒකෙන් හොඳ සේවාවකුත් සිද්ධ වෙනවා දරුවට. මුළු සමාජයට. ඉතින් ඒ නිසා ඒක එහෙම වෙනකොට ගුරුවරයෙක් සැබෑ නම් ලෝභයෙන් තොර වෙනවා. ලෝභයෙන් තොර වෙනවා නේ. ලෝභයෙන් තොර වෙනවා. උගන්නකට ලෝභකමක් තියන්න බෑ. ගුරු මුස්තියක් තියාගෙන බෑනේ. රාජ්‍ය සේවය කරනකොට නේ. දැන් මේක වෙනදාම කරනකොටත් එහෙම. නේද? කුෂි කර්මාන්තය කරනකොටත් ඒ ගව පාලන ඉන්දියාවේ ගව පාලනය සිද්ධ වුණාද? ගව පාලනය කරන්නේ හරක් මරසට දෙන්න නෙමෙයි. කිරි වෙලු ඒවා ගන්නනේ. නේද? ඒ වගේ අවස්ථාව. ඒ කියන්නේ අපිට විවිධ වැඩවලට ගන්න මිනිස්සු ඉන්දියාවේ එහෙම කරා. බුදුහාමුදුරු ඉන්දියාවේ උප්පත්ති ලැබපු කෙනෙක් නේ. සිද්ධාර්ථ කුමාර කිස්තිපුර හයරසියෝස් ඒක ඒ වගේ. ඊට පස්සේ දේශයෙන් මේ රැකියා කරලා දේශයෙන් වෙන්නේ නෝන තොර වෙන්නේ නෝන. ඒ වගේ 10 ලෝභ දේශ මෝහේ මෝඩකම තියලා දෙන්න ගන්නකොට නේ. මම දැනුමක් තියෙනවා නේද? ළමයට කියලා දෙන්න අවබෝධයක් තියෙනවා. එහෙම නැත්නම් නූගත් කෙනෙකුට මේක උගන්වන්න බෑ. ඒ නිසා ඒ වගේ මේ හැම පැත්තක්ම පුතේ අපිට කවර් වෙන්න ඕනේ. එතකොට මෙතන බල 10ක් විතර සම්බන්ධ වෙලා මේ රැකියාවල් සිද්ධ කරද්දි මෙතන රැකියාවන් සම්බන්ධ කරගන්න වෙනවා වලට. එතන නේද කියනකොට කතා කරද්දි අපිට ඒක තමයි ඔළුවේ තියාගෙන මෙතන කටයුතු කරන්න. හරි. දැන් මේ මෙතන පුතේ දැන් ගත්තාම දැන් සීලය කියලා කියපුවාම අපි දන්නවා කාය වාචා සමෝදානං සීලං. කාය වාචා සමෝදානං සීලං. සමෝදානං සීලං කියලා අපි කියන්නේ දැන් මේ සීලං කියව පාලියෙන් ලියපුවා මෙන්න මේ දන්තද සයන්. සිංහලෙන් ලියපුවා තාර්ද සයන්. ඒකට දැන් කාය වචනේ සංවර වීම සීලය. දැන් මෙතන මේ බලන්න මෙතන තියෙන කාය. ඒ කියන්නේ ජීවත් වීම කාය. කම්මන්ත කියලා කියන්නේ අපි විවිධ ක්‍රියාකාරකම් වල යෙදීම. විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. හොඳ දේවල් වල යෙදෙනවා. ඒ කියන්නේ අපි මොනවද මොනවාද ප්‍රාණඝාතය කරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාම මිත්‍යාචාරය අපි වැරදි වැඩ කරන්නේ නැහැ, කාම වර්ධය හැසිරෙන්නේ නැහැ වගේ දේවල්. ඒ වගේම ආජීවකී පමර යහපත් රැකියාවල සිද්ධ කරමින් යහපත් වෙළඳාම් කටයුතු සිද්ධ කරමින් එහෙම ජීවත් වෙනවා. ඒ ජීවත් වෙනකොට ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් තොරව කටයුතු කරන්න අපිට හැකියාවක් තියෙන්න ඕන. එතකොට එතනදී ඒක එහෙම සිද්ධ වෙන්නේ එහෙම. දැන් මෙතන ආජීව කම්මන්ත කයෙන් සිද්ධ වෙනවා. මෙතන වචනේ සම්බන්ධ සිද්ධ වෙනවා. මෙතන වචනේ. ඒතකොට කය වචනේ දෙක සංවර වීම තමයි සීලය කියලා කියන්නේ. දැන් එතන ඒක අපි තේරෙනවා. ඔන්න එතන පොඩි විග්‍රහයක් වලට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳව සීලෙන් පැත්තෙන් වලට විග්‍රහයක් වුණා. ඊට පස්සේ දැන් ඕක ඔයාලට තේරෙන්නේ නැති මං හිතන්නේ. ඊට පස්සේ අපි ගන්නවා දැන් මේක මෙන්න මෙහෙම මකනවා. මෙන්න මෙහෙම මකනවා. මෙන්න මේ මකලා ඊට පස්සේ අපි ගන්නවා සමාධි. අපි ආරක්ෂක මාර්ග විග්‍රහ කරන්න ඕනේ. පොඩි
පැහැදිලි කිරීමක් කරන්න ඕන පුතේ. දැන් අපි මේ පැහැදිලි කිරීම කරන දැන් සමාධිය ගත්තම අපි දන්නවා සම්මා මගේ කියන්නේ යන වායාම. සම්මා වායාම. සම්මා සති. සම්මා සති. හත් තුන මොකද්ද? සම්මා සමාධිය. මේ සමාධිය මෙහෙම ගන්නවා. සමාධිය. දැන් සම්මා සමාධිය කියලා කියපුවා පුතේ අපිට සමාධිය කියලා කියන්නේ චිත්තං සමතීති සමතු. නේද? සිත සමතයකටපත් වීම තමයි සමාධිය කියලා කියන්නේ. සමාධි භාවනාව. සමතය කියලා කියනවා මේකට. මේකට සමත කියලා කියනවා. එතකොට මෙතන සිත එක තැනකට එීම තමයි සමාධි භාවනාව. සිත සමතයකටපත් වීම. චිත්තං සමතීති සමතු. සිත සමතයකටපත් වීම එක තැනකට එීම සමාධිය කියලා අපි සාකච්ඡා කරනවා. මේ සමතයකට එන්න අපි වායාමයක් කරන්න බෑ. ව්‍යායාමයක් කරන්න බෑ. දැන් මනසට ව්‍යායාමයක් දෙන්න ඕනනේ. දැන් මනසට වායාම කියන්නේ ව්‍යායාමය. ඒක වායාමයක් දෙන්න ඕන. හොඳ වායාමයක් දෙන්න. ව්‍යායාම ශරීරයට ව්‍යායාම දෙනවා වගේ මනසට ව්‍යායාම දෙන්න ඕනේ. ඒ ව්‍යායාම දෙන්නේ භාවනාව තුලින්. භාවනාව තුලින් තමයි ව්‍යායාම දෙන්නේ. භාවනාව අපි දන්නවා මොනවද භාවනාව කියපම් සමත භාවනාවට අර අපි සම 40 භාවනා 11 වසරේ අපිට හම්බ වෙන්නේ. අත භාවනා 40ක් පිළිබඳව අපිට හම්බ වෙනවා. අපමඤ්ඤා. ඒ වගේ අපිට හම්බ වෙනවා නේද? ඉතින් ඒකේ සම 40 භාවනාවන් මේක සිද්ධ වෙන්න ඕන. ප්‍රධාන වශයෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වගේ භාවනා, ඒ වගේ දේවල් මේකට සිද්ධ වෙන්න ඕන. මේවා මෛත්‍රී භාවනාව. නේද? ඒ වගේ භාවනා කර්මයන් වල අපි යෙදෙන්න ඕන. මොකද මේ යහපත් සිහියකට එන්නේ. තේරුණා නේද? දැන් භාවනා කර්මයේ දෙන්න ඕන. යහපත් සිහියකට එන්නේ. අනේ ඒක තමයි හොඳ සිහියක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ආනේ සිහියෙන් තමයි සිත සමතේකටපත් වෙන්නේ. සිත හොඳ සමතේකටපත් වෙන්නේ ඈන් එතන. ඒ කියන්නේ සිත කිසිම තැනකට විසිරෙන්නේ නැතුව හොඳට තියෙන්න පුළුවන්. දැන් අපි විසිරනා කියන දැන් ටෝච් එකක් ගත්තාම රසදිය හොප්පේ නැතුව නිකම්ම අපේ පිච්චියට ගැහුවොත් එළිය විසිරලා ගිහිල්ලා. එහෙම නැතුව රසදිය කෝප්පයක් දාලා අපි හරියට එළිය දැම්මොත් ඈතට වදින එකම එල්ලෙලා. අන්න ඒ වගේ හිත ශක්තිමත් සමාධියට එනකොට. ඒක වෙනස් වෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නෑ පුතේ. හිත ශක්තිමත්. බලන්න හොඳ ව්‍යායාමයක් දරනවා භාවනාව තුළින් සිත එක තැනකට ඇවිල්ලා සිත ශක්තිමත් වෙනවා. සමතේකටපත් වෙනවා. ඒ සිත ශක්තිමත් වුණාම ඊට පස්සේ මේකේ තියෙන තව ප්‍රධාන එකක් තමයි සිත උනාට පස්සේ පංච අභිඥා. පංච අභිඥා කියලා සමාපත්තියක් තියෙනවා. 11 වසරේ තියෙනවා. ඒක සමාධි ඉහෙළම තලය. සමාධි ඉහෙළම පංච අභිඥා. පංච අභිඥා කියලා එකක් තියෙනවා. ඒ වගේම අට සමාපatti කියලා මාර්ග අෂ්ට සමාපatti කියලා මාර්ග වලට එන්න පුළුවන්. මේවා මේ පංච අභිඥා අට සමාපatti කියනවා. ඒ වහන්නේ අපිට මේව පිළිබඳ මෙහෙම තියෙනවා කියලා වචන දෙක දැනගත්තා නම් ඒකට අවශ්‍ය තියෙන්නේ එහෙම. පංච අභිඥා කියන්නේ ප්‍රථම ධානය, ද්විතිය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය, අෂ්ට සමාපatti අපි ගා ආකාසානංච විඥානාඥාන, නේව සංඥානා සංඥා, අකින්චඤ්ඤායතන, ඒ වගේ මාර්ග ඵල ඒවා අවශ්‍ය නැහැ. ඒවා බය වෙන්න එපා. ඉතින් ඒව ලබා ගැනීම තමයි සමාධි ඉහළම ප්‍රතිඵලය බවටපත් වෙන්නේ. මම දැන් තේරෙන්නේ නැති. ඉස්සල්ලාම අපි සීලය ගොඩ නගා ගන්නවා. කොහොමද සීලය ගොඩ නගාගන්නේ? මුලින්ම අපි බොරු කියන්නේ කේලම් කියන්නේ නෑ, පරුෂ වචන කතා කරන්නේ, හිස් වචන කතා කරන්නේ නෑ. ඒ වගේම හොරකම් කරන්නේ නෑ, ප්‍රාණඝාත කරන්නේ නෑ. ඒ වගේම අපි කාමයේ වර්ධව හැසිරෙන්නේ නෑ. ඒ වගේම අපි හොඳ හැකියාවන් වල නිරත වෙනවා. ලෝභ, දේශ, මොහෙන් තොරව. ඒ වගේම අපි වෙළඳාම් වල නිරත වෙනවා. ලෝභ, දේශ, මොහෙන් තොරව. එහෙම වුණාම අපිට මෙන්න මේ සමාධිගත වෙන්න අපි මොකද හොඳ සීලයක් තියෙනවා. අපි එන්න අපිට වැරදි කරලා නැති නිසා අපිට මෙන්න මේ ව්‍යායාමයක් දරන්න පුළුවන්. අපේ මනසේ බරක් නැහැ. හොඳ ව්‍යායාමයක් මනසට දෙන්න පුළුවන්. භාවනාවේ දෙන්න පුළුවන්. සීලවන්තකම තියෙන්න ඕනේ. භාවනාවේ දෙන්න හොඳ සීලවන්තකමක් තියෙන්න ඕනේ. ඊට මම දීර්ඝ විස්තරයක් කරන්න ඔයාලට ලියන්න කෙටියෙන් පැහැදිලි කරන්න කිව්වා. ඔයාලට මහා පැහැදිලි කිරීමක් මෙතන සිද්ධ වෙනවා ඔයාලට.
දැන් එතනදී එතකොට හොඳ සිහියකටපත් වෙනවා. ඒ සිහිය වර්ධනය වීමක් තමයි සමාධිගත වෙන්නේ. ඒ සමාධියේ වර්ධනයක් තමයි පංචාභිඥා අට සමාපatti. මම ලස්සනට අපි මෙතන නේ ඉහළ වර්ධනයක්. දේවදත්ත හාමුදුරුවෝ මේ පංචාභිඥා අට සමාපත්තිය ඉදුණා. එලා ඉන්දියෙන් ගියා. දැන් අජාසත් රජුරුවත් එක්ක බොහොම සම්බන්ධකම් ඇති කරගත්ත කෙනෙක් නේ දේවදත්ත හාමුදුරුවෝ. බිම්බිසාර රජුරුවෝ ඉන්න කාලේ අජාසත් කුමාරයාත් එක්ක දේවදත්ත තරුණයි දෙන්න හොඳට එකතු වෙලා මාර වැඩන කරේ දෙන්න. දැන් අජාසත් රජුරුවෝ කුමාරයා බලාගෙන ඉන්න දේවදත්ත පැවිදි වෙලා දේවදත්ත හාමුදුරුවෝ පැවිදිලා ඉතින් යනවා. අජාසත්තරත් හරි සතුටුයි. දේවදත්තත් හාමුදුරුවෝ තරුණයි. හැබැයි මෙයා ඉරුද්ධි බලේ දැන් හොඳට ඇවිල්ලා. හැබැයි දෙන්න අතර යන්නේ වැරදි සිතුවිලි ඇති වෙන්න පටන් ගත්තා. අන්න අර මේ නරක යාළුවා ආශ්‍රය කිරීම තුලින් ඇති වෙන දේ නේ දෙන්නට ලෝභකම් ඇති වෙන. ඒක ටිකින් ටික මෙව නැවත උඩට ගිහලා අවදාන සීලෙත් නැතුව ගියා. එහෙම වෙන අවස්ථා තියෙන සමාධියට ආව. මොකද මෙතනදී සමතය කියපුවම දැන් ඇත්තටම කියනවා නම් පංචාභිඥ අට සමාපatti தත්ත්වයට ඇවිල්ලා ඒ බලය ලබාගත්ත නරක යාළුවා ආශ්‍රය කිරීම තුලින් ඒ පැත්තට වෙන්න පුළුවන්. දැන් අපිට දැන් ඉස්සරහ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොහොමද ශිෂ්‍ය ජීවිතය ගත කරන්න කියන පිළිබඳව ලියලකට අපිට මෙන්න මේවා කරුණු කාරණා විදිහට අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා පුතේ. දැන් ප්‍රායෝගිකව අපිට එහෙම කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. දැන් එතකොට දැන් එහෙම ගත්තාම දැන් ඕක ඒක ඔයාලට කෙටියෙන් ඒ විතරේ හරි එක තව එකක් තියෙනවනේ. මොකද්ද? ප්‍රඥාව. නේද? ප්‍රඥා කියපම කොටස් දෙකනේ අර ඊට පස්සේ මම සම්මා දිට්ඨි දෙක සම්මා සංකප්ප යහපත් ලෙස දකීමක් ඇති වෙනවා හිත දියුණු වෙනකොට. දැන් එක තැනට එනවා සමාධිය එක තැනකට එනවා යහපත් ලෙස සියලු දේවල් සංකල්ප ලෙස දිට්ඨි යහපත් දැකීමක් නිවන පිළිබඳව දකින්න. නිවන අවබෝධයට ළඟා වීමකට යන්න උත්සාහ කරනවා. මෙතනදී විපස්සනා භාවනා ආදී දේවල් සිද්ධ කරන ප්‍රඥා භාවනා කියන විපස්සනා විදර්ශනා දැන් ඒ වගේ විවිධාකාරයේ තමගේ ශරීරයේ අත්ති මස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තතු මන්සන්නහාරු අට්ටි මිජ්ජා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තගුණං උදරියං කරේසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං තේදෝ මේදෝ වස්සුවසා කේලෝ සිංගානිකාලසිකා මුත්තම් මත්තකේ අතන ඒ කියන්නේ මේ කේස් ලෝම මේ නහර ලේ මේ මස් මේ හැම එකක්ම ශරීරය තුළ මේ කුණු කොටස් තියනවා කියලා මම මේව පඨවි ආපෝ තේජෝ වශයෙන් බෙදලා මෙන්න මේ විදිහට මුළු පංචස්කන්ධයම බොහොම ජරාවටපත් වෙනවා කියන එක පිළිබඳව අවබෝධ කරගන්නා මේ දැකීම තුන. එහෙම චුට්ටක් එහෙම ඒ දැකීම තුළ එහෙම වල පොතේ තියෙන කියව ගත්තා තව ටිකක් ඒක අවබෝධ වෙනවා මම මේක ඒක එහෙම අවබෝධ වුණාම මේ සංකල්ප ඔස්සේ අපිට මේ නිර්වාණගාමීත්වයට යන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා අපිට ඒක නිම කරන්න පුළුවන් හැඳින්වීම. ඒ තුල කොහොමද දැන් අපේ ශිෂ්‍ය ජීවිතයට ගන්න කියලා දැන් අපි බලන්න. දැන් මෙතනදී බලන්න ශිෂ්‍ය ජීවිතය දැන් ඕන අපි දැන් හඳුනාගත්තා කෙටියෙන් අපි හඳුනාගත්තා. දැන් අපි කොහොමද ශිෂ්‍ය ජීවිතයට මේක යොදාගන්නේ කියලා. දැන් අපි ගත්තාම සීලයෙන් ගත්තාම. දැන් සීලයෙන් ගත්තාම ශිෂ්‍යයෙකුට වැදගත්ම දෙයක් සීලය කියලා කියම දැන් අපි වැදගත්. සීලය කියන්නේ හික්මි. දැන් ඔය වචන වල ලියා ගන්න. හික්මි. සීලය කියලා කියන්නේ හික්මි. ඒ කියන්නේ විනයක් තියෙන්නේ දැන්. දැන් අර දෙවි කොටස දැන් අර අපි දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය හඳුනලා කොහොමද ශිෂ්‍ය ජීවිතයට ගන්න එක දැන් ඊගාට අපි චිත්තක් ලියන්න ඕනේ. පොඩ්ඩක් ලියන්න ඕනේ අපි. එදිනද සීලය, හික්මීම, විනය. දැන් ශිෂ්‍යය කියලා කියන්නේ හික්මීම නෙවෙයි ශිෂ්‍යයා කියලා කියන්නේ. ශිෂ්‍යයා කියන්නේ අපි ශිෂ්‍යයෝ. දැන් වල ශිෂ්‍යයෝනේ. ඒක ශිෂ්‍යෝ කියන්නේ හික්මීම. හික්මීමක් තියෙන. දැන් හික්මීම නම් සීලයක් තියෙන්න බෑ. එහෙනම් සීලයක් තියෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම පුතේ අනිවාර්යයෙන්ම මොනවද අපි ශිෂ්‍යෝ විදියට බොරු කියන්න ඕනේ නැහැ. නේ බොරු නොකිය ඉන්න ඕන නේ. ඒ වගේම කේලම් නොකිය ඉන්න ඕන. ඒ වගේම රණ්ඩු සරුවල් වෙන්න ඕනේ. ඒ වගේම ඔය පන්තියේ විවිධ වැඩක් නැති වචන කතා කරමින් විවිධ ඕපාදූප කතා කරමින් ඉන්නට වඩා හොඳයි this period එක අපිට
ගුරුවරයෙක් ඉන්න දේවල් ඒ වෙලාවට ඒ පැවුරුමක් දීලා තියෙන ඒ පැවුරුම කරන්න. එහෙම නැත්නම් අපිට එහෙම හුරු වෙන්න ඕන. අපි පොතක් බලලා ඒකට අවශ්‍ය කාරණා අපි එකතු කරගන්න පුළුවන් විශේෂ සම්බන්ධ. එහෙම ළමයි වුණා නම් ලංකාවේ මෙච්චර අධ්‍යාපන පිපාසයක් ඇති වෙන්නේ නැහැ. නේද? මේ කර්ම කාරණා දැන් ශිෂ්‍ය ජීවිතේට බලපාන විදිය මේ ආරක්ෂාගේ මාර්ගය නේද? අස්සරයි. ඒක බොරු කීක කේලම් කියමින් ගුරු කොටෝමින් ළමයි කොටෝමින් එහෙම අවශ්‍ය නැහැ නේද? පාසල වුණ ආයතනෙක අපි මුංචි කාලේ ඉඳන් හරියට අභ්‍යාස කළොත් පුංචි කාලේ ඉඳන් අපි අභ්‍යාස කරමින් ඒ වගේ වැරකිලා හිටියොත් මේ අපි විවිධ ආයතන වලට විවිධ තැන් වලට රැකියා ස්ථාන වලට ගියට පස්සේ අපි හික්මීමක් ඇතිලා අපි ආයතන හරි ලස්සන වෙනවා දිනු වෙනවා. අනාගතේ හොඳ පුද්ගලයෙක් බවට පෞරුෂයක් ඇති පුද්ගලයෙක් බවට සමාජගත වෙන්න පුළුවන් ශිෂ්‍යෙක්. දීර්ඝිනක අපිට එහෙම ලියන්න හැකියාව තියෙනවා. දැන් මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ නෙමෙයි. දැන් උසස් පෙළටත් මම උගන්වනවා. උසස් පෙළ විදිහට මෙතන ඔයාලට කතා කරන්න ඕන නැහැ. සාමාන්‍ය විදිහට ඔයාලා මෙතන මේ ප්‍රශ්න පත්‍රයට උත්තරේ මේව සකස ගන්න ඕනේ. ඊගාවට පුතේ මේ මොකද සමාධිය. සමාධි කියලා කියපුවා මෙතන දැන් සමාධි කියලා කියපුවා මෙතන සමත භාවනාව ගන්න පුළුවන්. සමතය. නැත්නම් චිත්ත භාවනාව. මේක තමයි මේ භාවනාව පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්නේ. මේ සමාධි භාවනාව. මේ සමාධි භාවනාව සම්පූර්ණ වෙන්නේ පුතේ හොඳට මතක තියාගන්න මේ සමාධි භාවනාව සම්පූර්ණ වායාමක් තියෙනවා. ඒ කියන්නේ උත්සාහයක් තියෙනවා. සම්මා වායාම. හොඳ සිහියක් තියෙනවා. ඒකයි සතිය කියලා ගන්න. අන්නේ අර සමාධි කියලා අවසානයේ ආයෙන්නේ මෙන්න මේ සමාධි තත්ත්වයටපත් වෙන්නේ මේ තුනම එකතු වෙන්නේ. දැන් බලන්න වෛද්‍යවරේ, ගුරුවරේ, ඉංජිනේරවරේ ඕනම ආයතනයක හොඳ නායකත්වයේ දරන කෙනෙක් බිහි වෙන්නේ මෙන්න මේ වගේ එක ආකාරයක ඉගෙන ගන්න පුළුවන් එකද? එහෙම නැතුව විසිරුණු සිතකට ඉගෙන ගන්න බෑ පුතේ. එහෙනම් අධ්‍යාපනය ලැබීමට මෙන්න මේ සමාධියටපත් වෙන්න ඕන. හිත එක තැනකට එන්න ඕන. විසිරුණු සිතකට බෑ. ව්‍යායාමයක් දරන්න ඕන පාඩම් කරන. හොඳ උත්සාහයක් දරන්න ඕන. හොඳ උත්සාහයක් දරලා හොඳ සීජයකට එන්න ඕන. අනේ වායාම දැන් කියන්නේ කෙනෙකුට කියන්නේ දැන් අම්මලා ගුරු කියන චුට්ට භාවනා කරනවා. විනාඩි 5ක් එකෙල්ලෙන්න පොත ගන්න කියනවා. අනේ ඒක තමයි මේක. ඒ කියන්නේ උත්සාහයක් දානවා අපි එක තැනකට එන්න ළමයෙක් විදිහට දරුවෙක් විදිහට පාඩමට අවතීර්ණය වෙන්න. අපි කොහොමද වෙන්න ඕනේ ශිෂ්‍ය ජීවිත කොහොමද බලපාන්නේ මේක නේද? කියන හැම එකේ පාඩමට විතරක් නෙමෙයි අපි මොනම කටයුත්තක් කරනකොට පාසලේ ව්‍යාපාර කටයුත්තක් කරනකොට බාහිර කටයුත්තක් කරනකොට ගෙදර දොරේ සමාජය තුළ අපි මේවා පුහුණු වෙලා යනකොට අපිට මේ සමාධිය ගත වෙනකොට අපි එකක දෙනකොට අපි කලබල වෙන්නේ නැහැ පුතේ. අපිට ජීවිතේට මුහුණ දෙන්න හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේක තවත් දුරට යන්න නම් පංචාභිඥ අට සමාපatti ආදී වශයෙන් යනකොට පුදුම විදිහට පෞරුෂයක් මෙහෙකට ගොඩනගන. වෙන පෞරුෂ නෙමෙයි ඇගේ තියෙන පෞරුෂීවත් ඉතින් මෙන්න මේ සල්ලි භාගේ වාහන ගෙවල් කරනවා නෙමෙයි. මේක මානසින් අපි ඇති කරගා අභ්‍යන්තර ක්‍රියා අපි ශක්තිමත් කරගන්න දේ තමයි ඊටාම ශක්තිමත්. ඒක තමයි ශක්තිමත්. ඒකට කවුරුත් බය නෙමුණා. එහෙමනම් කවුරුත් බය අර තියෙන සම්පත් අපි ආරක්ෂා කරන්න අපිත් බය වෙනවා. සමාජීය විනිශ්චය කරලා ඊට වඩා අපි මේ තුල අභ්‍යන්තරයෙන් ආරක්ෂා කරගත්තා මේක සමාජීය බය කියන්නේ ගෞරවයක් කියනවා. ඇඟෙන් අත තියන්න බෑ. මේක බලයක් කියනවා. බුදුදහමත් එක්ක සම්බන්ධ වෙලා මේ අභ්‍යන්තරේ පිරිසිදුභාවය තියෙන්නේ. ඒකට බයයි. ඉතින් බලන්න ශිෂ්‍යයෙකුට ඒක තියන කොච්චර වැදගත්ද කියලා නේ. ඉතින් අරමුණකට යන්න ඕනේ අපි. අරමුණකට යන්න ඕනේ. දැන් අපි අනිවාර්යයෙන්ම ශිෂ්‍ය ජීවිතය තුළ විශ්වවිද්‍යාලයට යන්න ඕනේ. ශිෂ්‍යෙක් කියලා නේ. එහෙනම් අපි අරමුණ තමයි දැන් ප්‍රඥාව. නේ? දැන් ප්‍රඥාව කියලා කියන්නේ නිවනනේ. දැන් ප්‍රඥාව. නේද? ඒ ප්‍රඥාව කියන්නේ නිවන. නිවනනේ. නිවන දැන් එතන නිවනට යන්න නම් විදර්ශනාව ඕන. විදර්ශනාව කියලා කියනවා. විදර්ශනාව. එහෙම නැත්නම් විපස්සනාව කියලා. මෙතන විදර්ශනා විපස්සනා නේ. දැන් මෙතන දැන් ගැඹුරු ලෙස දැන් මේ අධ්‍යයනය කරමින් ගවේෂණය කරමින් මේව පිළිබඳව අවබෝධ කරගන්න උත්සාහ කරනවා. අපි ගත්තොත් එහෙම දැන් ප්‍රඥාව. දැන් අපි ඉස්සර සමාධිය ගැන සාකච්ඡා කළා. ඒක ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියපුවාම නිවන පිළිබඳව භාවනාව, විදර්ශනා භාවනාව, විපස්සනා භාවනාව නිවනට යන්නේ. ඊට පස්සේ දැන් එතනදී අපි යහපත් ලෙස දැන් නිවනට යනවා මගේ අපි ශිෂ්‍ය විදිහට ගත්තාම ශිෂ්‍ය විශ්වවිද්‍යාලය යන්න ඕන. නේද? විවිධ අරමුණු ඔස්සේ යන්න ඕන. හොඳ පුරවැසි විදිහට බිහි වෙන්න ඕන. ඒ යහපත් දැකීමක් අපි ගාව ශිෂ්‍ය විදිහට තියෙන්න ඕන. ඒ නිසා තමයි විවිධ ආකාරයට
නේද? අපි විවිධ විදිහට ගැඹුරින් බලලා ගවේෂණය කරමින් ශිෂ්‍යෝ නේද? එහෙම ජීවිතය ගත කරනකොට අපිට අධ්‍යයනය කියන එක පහසු වෙනවා. ඒ වගේම අපේ අරමුණට අපිට ළඟා වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එතකොට අපි ඒ ඔස්සේ සංකල්ප හදාගෙන අපේ අරමුණ ළඟා කරගන්න අපිට හැකියාව තියෙනවා කියලා ශිෂ්‍යෝ විදියට ශිෂ්‍ය ජීවිතය ගත කිරීම තුළ ඒක ප්‍රයෝජනවත් වෙනවා කියන එක පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මේක තමයි පුතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔස්සේ අපි සාකච්ඡා කරපු කරුණු කාරණා ටික ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙටියෙන් හඳුනාගෙන කොහොමද මේක ශිෂ්‍ය ජීවිතයට බලපාන්නේ කියලා මම ඔයාලගේ දැනුම ඔයාලගේ මට්ටමින් ඉඳගෙන චූටි විග්‍රහයක් කළා. තව කෙනෙක් මේක විග්‍රහ කරන්න පුළුවන් තවත් ඔයාලගේ මට්ටමින් මම මේ විග්‍රහ කළේ. ඒ නිසා කෙනෙකුට මේක අවශ්‍යතාවය තියෙනවා නම් කෙනෙකුට මේක ඔබට දැනුණා නම් ඔබ මේක අනිවාර්යයෙන්ම ඔබ subscribe කරන්න මේ සම්බන්ධව ඔබ ඒක දැනුවත් වුණා නම් හරියට. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.